ආයිතින් යාළුවනේ කොහොමද අද හදන්න යන්නේ සුපිරිම සුපිරි කෑමක්. ඉතින් අපි බලමු මොනවද ඕනේ කියලා. අපිට ඕන වෙනවා මෙන්න වගේ චීස් කෑල්ලක් ඕන වෙනවා, තක්කාලි ගෙඩි දෙකක්, ලුණු ගෙඩි දෙකක්, බිත්තර තුනක්, අවුමිරිස් ටිකක්, එදින පාන් පිටි. ඔයාලා බට්ටිස්කෝතු නෙවි මේක අර මිල්ක් කියලා පොඩි පැකට් එකක් තියෙනවා කඩේ ගන්න. මෙන්න මේක ගන්න. මේක රහයි, කිරි රහයි නම හොඳට. ඉතින් ඊට පස්සේ අපි බලමු මේක කොහොමද හදන්නේ කියලා. අපි දැන් මේක කපා ගමු. අපි ඉස්සෙල්ලාම ලුණු ගෙඩි ටික ගන්නවා. ඒක කපන්න ඕනේ. අපි රවුමට තමයි කපා ගන්න ඕනේ. අපි දැන් තක්කාලි ටිකත් කොටුවට කපා ගමු. මේ රෝගෙන්ද අපේ අපි දැන් අවමිරිස් කරල් ටිකත් මෙන්න මේ විදිහට හොදගෙන අපි කපා ගමු. දැන් අපි මේ ටිකත් මේ පිඟානකින් පැත්තකින් තියාගමු. අපි ඉස්සෙල්ලාම හට්ටිය ලිපේ තියා ගන්න ඕන. ඊට පස්සේ අපිට ඕන වෙනවා පොල් තෙල් ටිකක්. අපි ඊට පස්සේ අපි කපාගත්ත සුදු ලුණු තක්කාලි අවමිරිස් ටික තෙලේ දාලා හොඳට බැදගමු. ඊට පස්සේ චීස් කෑල්ලක් දා ගන්න ඕන. අපි තව පොඩි වෙලාවක් මේක තියලා අපි බාගමු. අපි දැන් මේකට මේ බිත්තර ටික දා ගන්න ඕන. අපි දැන් මේ ටික හොඳට කවලම් කරගන්න ඕන. හදාගත්ත අපේ මේ ටේස්ට් එක අපි මේකට දා ගන්න ඕන. නැහැ. අපි දැන් මේක අනිත් පැත්ත ගහ ගන්න ඕන. හරිද? අපි දැන් මේක ගැඹුරු තෙලේ බැද ගන්නයි යන්නේ. අපි මේ බැටර් එක තියෙනවා, මෙතන බිස්කට් කුඩු තියෙනවා. අපි මේක මෙහෙම පොඟවලා අපි දැන් මේක බාගමු. දැන් අපිට ඕන විදියට දැන් මේක බැදලා තියෙන්නේ. අපි දැන් මේක බා ගන්න ඕන.
Bedi kali dia mari kali. Ani ada mata.